ආයුබෝවන් මේ පාඩම තුලින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ පද බෙදීම පිළිබඳ මූලික රීති පිළිබඳව විශේෂයෙන්ම රාජ්‍ය සේවා තරඟ විභාගවලදී පද බෙදීම නිවැරදිව කරගන්න බැරි වීම නිසා ලකුණු අඩුවීමේ ප්‍රතිශතයක් දකිනවා. ඒ නිසා ලකුණු නිවැරදිව ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි නිවැරදිව පද බෙදීම. ඒ නිසා දැන් අපි සාකච්ඡා කරමු ඉතා පැහැදිලිව ඉතා නිවැරදිව පද බෙදීම සිදු කරන්නේ කෙසේද කියන ආකාරය පිළිබඳව. මූලික වශයෙන් පද බෙදීමේ රීති තුනක් අපිට දකින්න පුළුවන්. 1. එක්කොට ලිවිය යුතු පද. 2. වෙන්කොට ලිවිය යුතු පද. 3. එක්කොට හෝ වෙන්කොට ලිවිය යුතු පද. අපි පළමුවන රීතිය කෙරෙහි අවධානය යොමු කරමු. තුමා තුමි යන රූප පෙර පදය සමග එක්කර ලිවිය යුතුය. තුමා හෝ තුමි කියන පද වෙන් කරලා බොහෝ අය ලියන්නේ ඒක වැරදි ක්‍රමය. බලමු අපි වැරදි ක්‍රමය සහ නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමය තමයි ඇමති වෙනමයි තුමා වෙනමයි ලියන එක. ලේකම් වෙනම තුමා වෙනම. සභාපති තුමා කියන පදේ වෙන් කරලා ලියන ක්‍රමය වැරදි. එසේනම් නිවැරදි ක්‍රමය තමයි ඇමති තුමා කියන පදය තනි පදයක් වශයෙන් ලියන එක. ලේකම් තුමා කියන පදේ තුමා කියන කොටස එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවීම. සභාපති තුමා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. සතුමා කියන පදය තනි පදයක් වශයෙන් ලිවීම තමයි වඩාත් නිවැරදි ක්‍රමය. ඒ වගේම තුමි කියන පදයක් එසේමයි ඇමති තුමිය, ලේකම් තුමිය, සභාපති තුමිය, ගුරු තුමිය. මේ තුමි කියන පදයක් මුල් පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවීම තමයි නිවැරදි ක්‍රමවේදය. දෙවන රීතිය. පුද්ගල නාම, ස්ථාන නාම එක් පදයක්සේ ලිවිය යුතුය. පුද්ගල නාම කෙරෙහි අපි මුලින්ම අවධානය යොමු කරමු. සේනා නායක කියන පදය සමහර අය ලියන්නේ සේනා වෙනම නායක වෙනම. එය වැරදි. ඒ නිසා සේනා නායක කියලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. අභය වර්ධන අභය වෙනම වර්ධන වෙනම ලිවීම වැරදි ක්‍රමය. ඒ නිසා අභය වර්ධන කියලා තනි පදයක් වශයෙන් ලිවීම තමයි යෝග්‍ය වන්නේ. දිසා නායක කියලා පද දෙක වෙන් කරලා ලියනවා. එය වැරදි. දිසා නායක කියන්නේ තනි පදයක්. විජේසිරි වර්ධන කියලා ලියන්නත් අවශ්‍ය වෙන්නේ තනි පදයක් විදියට. ඊළඟට අපි බලමු ස්ථාන නාම. කිසියම් ස්ථාන නාමයක් ලියන විට ඇතැම් අය ඒ ස්ථාන නාමය දිග වැඩි වුණාම කොටස් දෙකකට වෙන් කරලා ලියනවා. ඒක වැරදි. ඒ නිසා ස්ථාන නාම ලිවීමේදී තනි පදයක් වශයෙන් ලිවීම තමයි නිවැරදි රීතිය. හෝමාගම, මොරගහහේන, තලවතුගොඩ, නුවර එළිය. තනි පදයක් වශයෙන් එය ලිවිය යුතුයි. තුන්වන රීතිය. උපසර්ගය ඊට පසුව යෙදෙන පදය සමග එක්කර ලියනු ලැබේ. උපසර්ගය ලියනකොට පසුව යෙදෙන පදයක් සමග එකතු කරලා තමයි අපි ලිවිය යුතු වන්නේ. අති කියන පදය වෙන් කරලා බොහෝ අය ලියනවා අති වෙනම සහ ගරු කියන කොටස වෙනම. ඒක වැරදි ක්‍රමය. නිවැරදි ක්‍රමය විය යුත්තේ අති ගරු, අති මහත්, අති විශාල, අති විශේෂ. පසු පදයට අති කියන පදය එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. ඒ වගේම උප කියන පදය එයත් ඇතැම් අය වෙන් කරලා ලියනවා. එය වැරදි. උප කියන පදය පසු පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් ලියන්න ඕන. ඊට හේතුව තමයි එය උපසර්ග පද නිසා. උපගුරු, උපනායක, උපනගර, උපසභාපති, උපලේඛන, උපකුලපති. උපසර්ග පද තනි පදයක් වශයෙන් ලිවීම තමයි සුදුසු වන්නේ. හතරවන රීතිය. පිලි යන පදය යෙදීම. පිලි යන පදය එයට එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි.
පිළිගැනීම, පිළිතුරු, පිළිසඳර, පිළිවෙල, පිළිසරණ ආදී පද තනි පදයක් වශයෙන් ලිවීම තමයි යෝග්‍ය වන්නේ. ඒ වගේම තව දෙයක් මෙහිදී අපි අවධාරණය කර යුතු වෙනවා. ඒ තමයි උපසර්ගයට පසුව යෙදෙන පදය ස්වරයකින් ආරම්භ වෙන්නේ නම් එය වෙන් කර ලිවීමේ හැකියාව තියෙනවා. මෙන්න උදාහරණ. අති උත්තම. උත්තම කියන පදයේ මුල තියෙන්නේ උයන්න. ඒක ස්වරයක්. නිසා ස්වරයක් නිසා අති කියන පදයෙන් උත්තම කියන පදය වෙන් කරලා ලියන්න පුළුවන්. අති උදාර. උදාර කියන පදයේ මුල තියෙන ස්වරයක්. එම නිසා එය වෙන් කරලා අති උදාර ලෙස ලියන්න පුළුවන්. අධි ආරක්ෂක. ආරක්ෂක කියන තැන ආ කියන්නේ ස්වරයක්. ඒ නිසා වෙන් කරලා අපිට අධි ආරක්ෂක කියලා ලියන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම උප ඒජන්ත, උප ඇමති, උප අගමැති ආදී වශයෙන් ලියන්න පුළුවන්. පස්වන රීතිය. උපසර්ග ගණයට ඇතුළත් කළ හැකි අන්තර් යන්නද එක් කර ලිවීම යෝග්‍ය වේ. අන්තර් කියන වචනය එකතු කරලා ලියන්න පුළුවන්. අන්තර්ග්‍රහණය, අන්තර්ජාතික, අන්තර්කාලීන, අන්තර් සම්බන්ධතා, අන්තර් පාඨශාලජීය, අන්තර් විශ්වවිද්‍යාලජීය. අන්තර් කියන වචනය උපසර්ග ගණයට ගත හැකි නිසා අන්තර් කියන වචනය පසුපදයේ සමග එකතු කරලා ලියන්නේ. 6 වෙනි රීතිය තනි අකුරේ නිපාත යෙදීම. විශේෂයෙන් මෙහිදී නිපාත කිහිපයක් දීලා තියෙනවා. ද, දී, ම, ය, යි, ලු කියන නිපාත. මේ වගේ නිපාත යොදන විට ඊට මුලින් එන පදයට එක් කරලා ලියන්නත් පුළුවන්. ඒ පදයෙන් වෙන් කරලා ලියන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකම නිවැරදි ක්‍රම ලෙස පිළිගන්නවා. අදද හෙටද කියන පද දෙක ද එකතු කරලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අද ද හෙට ද කියලා ද කියන නිපාතය වෙන් කරලා ලියන්නත් පුළුවන්. කොළඹ දී දී එකතු කරලා ලියන්නත් පුළුවන්. කොළඹ දී කියලා දී කියන නිපාතය වෙන් කරලා ලියන්නත් පුළුවන්. ලංකාවේ දී එකතු කරලා ලියන්නත් පුළුවන්. ලංකාවේ දී කියලා දී කියන නිපාතය වෙන් කරලා ලියන්නත් පුළුවන්. බොහෝ විට භාෂා කාර්යයේදී අප දකින බහුල දසුණක් තමයි ද නිපාතය සහ දී නිපාතය වෙන් කරලා ලිවීම. නමුත් මේ ක්‍රම දෙකම නිවැරදි ක්‍රම ලෙස පිළිගන්නවා. ම නිපාතයේ යෙදීම. ම නිපාතයේ යෙදීමේදී එයත් එකතු කරලා ලියන්නත් පුළුවන්, වෙන් කරලා ලියන්නත් පුළුවන්. අදම එන්න කියන තැන ම අකුර පදයට එකතු කරලා ලිවීමේ වරදකුත් නැහැ. පදයෙන් වෙන් කරලා ලිවීමේ වරදකුත් නැහැ. විශේෂයෙන් අවධාරණය කිරීමේ නිපාතයක් ලෙසයි ම නිපාතය සැලකෙන්නේ. බහුලව දකින්න පුළුවන් දසුන තමයි ම කියන නිපාතය බොහෝ පොත්පත්වල වෙන් කරලා තමයි ලියන්නේ. නමුත් එකතු කර ලිවීමේද වරදක් නැහැ. හොඳම පොත කියලා ලියන්නත් පුළුවන්. හොඳම පොත කියලා වෙන් කරලා ලියන්නත් පුළුවන්. මටම දෙන්න කියලා එකතු කරලා ලියන්නත් පුළුවන්. මටම දෙන්න කියලා වෙන් කරලා ලියන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ය නිපාතයේ යෙදීම. ඉතා යහපත් ය කියලා ය එකතු කරලා ලියන්නත් පුළුවන්. ඉතා යහපත් ය කියලා ය වෙන් කරලා ලියන්නත් පුළුවන්. වඩා යහපත් ය එකතු කරලා ලියන්නත් පුළුවන්. වෙන් කරලා ලියන්නත් පුළුවන්. ඔහු ගියේය එකතු කරලා ලියන්නත් පුළුවන්. වෙන් කරලා ලියන්නත් පුළුවන්. එම නිසා ය නිපාතයත් එකතු කර හෝ වෙන් කරලා ලියන්න පුළුවන්. එය භාෂාවේ පිළිගන්න ක්‍රමවේදයක්. හැබැයි බහුලව දකින්න ලක්ෂණය තමයි ය අක්ෂරය වෙන් කරලා ලිවීම තමයි අපි පොත්පත්වල දකින්නේ. ජි නිපාතය යෙදීම. කාව්‍ය ග්‍රන්ථයි කියන තැන ජි එකතු කරලා ලියන්නත් පුළුවන්. කාව්‍ය ග්‍රන්ථයි කියලා ජි වෙන් කරලා ලියන්නත් පුළුවන්. ශිල්පය හැදෑරීමටයි එකතු කරලා ලියන්නත් පුළුවන්. වෙන් කරලා ලියන්නත් පුළුවන්. ආඛ්‍යාතයි එකතු කරලා ලියන්නත් පුළුවන්. වෙන් කරලා ලියන්නත් පුළුවන්. ලු නිපාතය යෙදීම. මෙයත් එයමයි නිවැරදි ක්‍රමය. එකතු කරලා හෝ වෙන් කරලා ලියන්න පුළුවන්.
ඉතා යහපත්ලු, වඩා යහපත්ලු. වැඩ කරනවලු එකතු කොට හෝ වෙන් කරලා ලිවීමේ හැකියාව ඔබට තිබෙනවා. 7 වෙනි රීතිය සමකාලීන සිංහලයේ එන කරණය, ධාරි, වාදය, දායක වැනි ප්‍රත්‍ය එක් කරලා තමයි ලියන්න ඕනේ. කලමනාකරණය කලමනා වෙනම ලියලා කරණය වෙනම ලිව්වොත් එය වැරදි ක්‍රමය. ඒ නිසා කලමනාකරණය කියන වචනය තනි පදයක් වශයෙන් ලිවීම තමයි යෝග්‍ය වන්නේ. සම්බන්ධී වෙනම කරණය වෙනම ලියන්න බෑ. සම්බන්ධීකරණය කියන පදය තනි පදයක් වශයෙන් තමයි ලියන්න අවශ්‍ය වෙන්නේ. උපාධිධාරී බොහෝ අයට ප්‍රශ්නයක් තිබෙනවා. උපාධි වෙනම ලියලා ධාරී වෙනම ලියනවා. නමුත් ඒ වැරදි ක්‍රමය, නිවැරදි ක්‍රමය තමයි උපාධිධාරී කියන පදය තනි පදයක් වශයෙන් ලිවීම. නිලධාරී කියන පදයත් එලෙසමයි. වාදය කියන පදය ಜಾති වාදය කියලා වෙන් කරලා ලියන්න බෑ. ಜಾතිවාදය කියලා තනි පදයක් වශයෙන් තමයි ලිවීම කළ යුතු වන්නේ. ප්‍රජාතන්ත්‍ර වෙනමයි, වාදය වෙනමයි ලිවීම යෝග්‍ය නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන පදය තනි පදයක් වශයෙන් තමයි ලිවීම යෝග්‍ය වන්නේ. ව්‍යවස්ථාදායක කියන පදයත් එලෙසමයි තනි පදයක් වශයෙන් තමයි ලිවීම සුදුසු වන්නේ. සම්පත්දායක කියන පදයත් තනි පදයක් වශයෙන් තමයි ලිවීම කළ යුතු වන්නේ. විශේෂයෙන් එහෙනම් මතක තබා ගත යුතු කාරණය තමයි කරණය, ධාරි, වාදය, දායක කියන පද අගට එනව නම් ප්‍රත්‍ය වශයෙන් පෙර පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් තමයි ලිවීම කළ යුතු වන්නේ. 8 වෙනි රීතිය කෙරෙහි දැන් අපි අවධානය යොමු කරමු. පහත දැක්වෙන වර්ගයේ සංදි වූ පද වෙන් කර ලිවීම සාවද්‍යයි. ඒ කියන්නේ වෙන් කරලා ලියන එක වැරදි සහගතයි කියලා කියන්නේ. කලා ආයතනය කියලා ලියන පදය අපි තනි පදයක් වශයෙන් ලියනවා කලායතනය කියලා. මොකද කලා කියන වචනයයි ආයතන කියන වචනයයි විසන්ධි පදයක්. ඒ සංධි පදය තමයි කලායතන කියලා කියන්නේ. නේවාසික අගාර කියන විසන්ධි පදය නේවාසිකාගාර කියලා සංධි කරලා ලියන්න පුළුවන්. මහින්ද ආගමනය කියලා ලියන්නේ නැහැ අපි. මහින්ද ආගමනය කියලා තනි පදයක් වශයෙන් ලියනවා. යන්ත්‍ර අනුසාරයෙන් කියන විසන්ධිය යන්ත්‍රානුසාරයෙන් කියලා අපි තනි පදයක් වශයෙන් ලියනවා. එහෙත් මෙහිදී මතක තබා ගත යුතු කාරණාවක් කිව යුතුයි. ඒ තමයි මෙන්න මේ පහත දැක්වෙන පද කෙරෙහි අපිට අවධානය යොමු කළොත් ඔබට පේනවා වෙන් කරලා ලිවීමත් දෝෂ සහගත නොවේය කියන කාරණාව. ඒ අනුව කලා අංශය කියන පදය කලාංශය කියලා අපිට තනි පදයක් වශයෙන් ලියන්නත් පුළුවන්. කලා අංශය කියලා වෙන් වශයෙන් ලියන්නත් පුළුවන්. අවවාද අනුශාසනා කියලා විසන්ධි පදයේ ලෙස ලියන්නත් පුළුවන්. අවවාදානුශාසනා කියලා තනි පදයක් වශයෙන් ලියන්නත් පුළුවන්. පහත දැක්වෙන විභක්ති ප්‍රත්‍ය ඊට මුලින් එන නාමයට එක් කර ලිවිය යුතුය. මොනවද මේ එකතු කරලා ලියන්න ඕන වෙන විභක්ති ප්‍රත්‍ය? ට කියන ප්‍රත්‍ය, ගේ කියන ප්‍රත්‍ය, ගෙන් කියන ප්‍රත්‍ය. මෙන්න මේ ප්‍රත්‍ය ලිවීමේදී මුලින් එන නාමයට එකතු කරලා තනි පදයක් වශයෙන් තමයි ලියන්න අවශ්‍ය වෙන්නේ. මිනිසා වෙනමයි ට වෙනමයි ලිව්වොත් ඒක වැරදි ක්‍රමය. ඒ නිසා මිනිසාට කියලා අපි තනි පදයක් වශයෙන් ලියනවා. ගුරුවරුන්ට කියලා තනි පදයක් වශයෙන් ට එකතු කරලා ලියනවා. මිනිසාගේ කියන පදය ගේ වෙන් කරන්නේ නැහැ. මිනිසාගේ කියලා තනි පදයක් ලෙස අපි ලියන්නේ. කාන්තාවන්ගේ කියන පදයක් එලෙසමයි තනි පදයක් වශයෙන් තමයි අපි ලියන්නේ. කම්කරුවන්ගෙන් කියන පදය, ඒ වගේම වෛද්‍යවරුන්ගෙන් කියන පදය අපි ගෙන් කියන පදයක් එකතු කරලා තනි පදයක් වශයෙන් ලියන්නේ. එහෙනම් අපි මතක තබා ගත යුතුයි විභක්ති ප්‍රත්‍යයන් වන ට, ගේ, ගෙන් කියන පද නාමයට එකතු කරලා තනි පදයක් වශයෙන් තමයි ලිවිය යුතු වන්නේ. 10 වෙනි රීතිය. බොහෝ අය වරද්දන තවත් පද බෙදීමක් තමයි මේ වල, වල්, වලින්, වලට කියන ප්‍රත්‍ය එකතු කිරීම. මේ ප්‍රත්‍ය වෙන් කරලා තමයි බොහෝ අය ලියන්නේ. නමුත් එය වැරදි ක්‍රමය. නිසා වල, වල්, වලින්, වලට කියන ප්‍රත්‍ය එකතු කරලා තනි පදයක් වශයෙන් තමයි ලිවීම යෝග්‍ය වන්නේ. මේ දිනවල ඉන්ධන ලබා ගැනීමට මාර්ගවල දිගු පෝලිම් දක්නට ඇත. එතකොට මේ වාක්‍යයේ
දින වෙනමයි වල වෙනමයි වෙන් කරලා තියෙනවා. මාර්ගවල කියන පදයක් මාර්ග වෙනමයි වල වෙනමයි ලියලා තියෙනවා. ඒ ක්‍රම දෙකම වැරදි. ඒ නිසා ලිවිය යුතු නිවැරදි ක්‍රමය වන්නේ වල කියන ප්‍රත්‍යය එකතු කරලා එහෙනම් මේ දිනවල ඉන්ධන ලබා ගැනීමට මාර්ගවල දිගුපෝලිම් දක්නට ඇත. වල කියන ප්‍රත්‍යය ඉදිරි පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් තමයි ලිවීම වඩාත් යෝග්‍ය වන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු වල් කියන ප්‍රත්‍යය යොදන ආකාරය. වල් කියන ප්‍රත්‍යයත් මුල් පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවීම තමයි නිවැරදි ක්‍රමවේදය වන්නේ. අපි උදාහරණයක් කරේ අවධානය යොමු කරමු. වැසි ජලයෙන් පාර වල් යට වී ඇත. මේ වාක්‍ය වැරදි. ඇයි? පද බෙදීම වැරදි. පාර වෙනමයි වල් වෙනමයි ලියන්නේ නැහැ. පාරවල් කියලා තනි පදයක් වශයෙන් අපි එකතු කරලා එන මෙන්න මේ ආකාරයට වැසි ජලයෙන් පාරවල් යට වී ඇත. එහෙනම් වල් කියන ප්‍රත්‍යයත් එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. ඊළඟට වලින් සහ වලට කියන පද ලියන ආකාරය අපි සාකච්ඡා කරමු. උක්ත වියදම් වලට අදාළ වවුචර් පත්‍ර වලින් ගෙවීම් සිදු කර ඇත. මේ වාක්‍යයේ වියදම් වෙනමයි වලට වෙනමයි. පත්‍ර වෙනමයි වලින් වෙනමයි. මේ ක්‍රමය වැරදි. වලට කියන ප්‍රත්‍යය අපි පෙර කිව්ව ආකාරයට පදයට එකතු කරලා තමයි ලියන්න අවශ්‍ය වෙන්නේ. ඒ අනුව බලමු දෙවනි වාක්‍යය. උක්ත වියදම් වලට අදාළ වවුචර් පත්‍ර වලින් ගෙවීම් සිදු කර ඇත. ඒ අනුව නිවැරදි ක්‍රමය තමයි එය වලට කියන ප්‍රත්‍යය සහ වලින් කියන ප්‍රත්‍යය අපි එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. තව උදාහරණයකට අපි අවධානය යොමු කරමු. රජය විසින් කලින් කලට නිකුත් කරනු ලබන උපදෙස් වලට අනුකූලව මෙම වියදම් දැරිය යුතුය. උපදෙස් වලට කියලා පද දෙක වෙන් කරලා ලියලා තිබෙනවා. ඒ ක්‍රමය වැරදි නිසා දෙවනි වාක්‍යය අපි බලමු නිවැරදි ක්‍රමය. රජය විසින් කලින් කලට නිකුත් කරනු ලබන උපදෙස් වලට. උපදෙස් වලට කියලා වලට කියන ප්‍රත්‍යය එකතු කරලා තනි පදයක් වශයෙන් ලියලා තියෙනවා. අනුකූලව මෙම වියදම් දැරිය යුතුය. එහෙනම් දැන් අපි බලමු නැවත මේ රීතිය. වල වල් වලින් වලට කියන ප්‍රත්‍යය ලිවීමේදී පෙර නාමයට එකතු කරලා ලිවීම තමයි නිවැරදි රීතිය වන්නේ. ඒ වගේම වල වල් වලින් වලට කියන ප්‍රත්‍යය දෙවතාවක් යොදලා වැරදියට ලියන ක්‍රමවේදයක් අපිට දකින්න පුළුවන්. බලන්න වැරදි ක්‍රමය. පාරවල් වලින්. පාරවල් වලින් කිව්වහම වල් ප්‍රත්‍යය වලින් ප්‍රත්‍යය කියන ප්‍රත්‍යය දෙකම ඇතුළත් කරලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා වල් කියන එක අයින් කරලා පාරවලින් කියලා අපි නිවැරදිව ලියනවා. හැබැයි මේක අපිට වචනය ආගන්තුකයි වගේ තේරෙනවා. ඒ ආගන්තුකයි වගේ තේරෙන්නේ අපි භාවිතයේ වැරදි නිසා. නමුත් නිවැරදි භාවිතය තමයි පාරවලින් කියන පදය. වලවල් වලින් වල් සහ වලින් කියන ප්‍රත්‍යය දෙකක් එකතු කරලා තිබෙනවා. ඒක වැරදි. වලවලින් කියලායි නිවැරදි පිළිතුර සකස් වෙන්න ඕන. කඩවල් වලින් එයත් වැරදි. කඩවලින් කියලා නිවැරදි වෙන්න ඕන. ගෙවල් වලින් වල් වලින් කියලෙන්න බෑ. ගෙවල් වලින් නෙමේ. නිවැරදි පිළිතුර තමයි ගෙවලින්. ගෙවලින්. 11 වෙනි රීතියටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. හට කියන ප්‍රත්‍යය යෙදීම. හට කියන ප්‍රත්‍යය යෙදීමේදී පදයට එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවීම තමයි නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමය බලන්න. තරුණයන් හට. ඒක නිවැරදි වෙන්න ඕන. හට කියන ප්‍රත්‍යය පෙර පදයට එකතු කළ යුතුයි. තරුණයන් හට. නිලධාරීන් හට වෙන් කරන්න බෑ. නිලධාරීන් හට කියලා තනි පදයක් වශයෙන් ලියන්න ඕන. ලේඛකයන් හට වෙන් කරලා ලියන්න බෑ. ලේඛකයන් හට කියලා එකතු කරලා ලියන්න ඕන. ශ්‍රී ලාංකිකයන් හට කියලා වෙන් කරලා ලියලා තියෙනවා. ඒක වැරදි. ශ්‍රී ලාංකිකයන් හට කියලා එකතු කරලා තනි පදයක් වශයෙන් ලියන්න ඕන. නම් හට කියන ප්‍රත්‍යය යෙදීමේදී පෙර පදයට එකතු කරලා තමයි ලිවිය යුතු වන්නේ. 12 වෙනි වාක්‍ය රීතිය. සංඛ්‍යාවක් දැක්වීමේදී සංඛ්‍යා ඉලක්කමෙන් ලියා විභක්තිය දැක්වීමේදී යෙදෙන අකුරු එම සංඛ්‍යාව සමග එක්කොට ලිවිය යුතුය. බලන්න ස්ථාන 4කදී කියලා වචනේ 4 වෙනමයි ක වෙනමයි දී වෙනමයි ලියලා තිනවා. එය වැරදි ක්‍රමය. එහෙනම් නිවැරදි ක්‍රමය තමයි ඉලක්කමක් ආවොත් ඒ ඉලක්කම අසලින්ම අපි ක කියන පදය ලියනවා. දී කියන පදය ඈඩ් කරලා ලියනවා. ස්ථාන 4ක දී. තව උදාහරණයක් අපි බලමු.
නගර 4කදී නගර වෙනමයි 4 වෙනමයි ක වෙනමයි දී වෙනමයි. එක වැරදි. නිසා ලියන්න ඕන නිවැරදි ක්‍රමය තමයි නගර 4ක දී කියලා. චිත්‍රපට දෙකක්. චිත්‍රපට වෙනමයි දෙක වෙනමයි අල්කයන්න වෙනමයි. එයත් වැරදි ක්‍රමය. දෙකක් කියලා ලියන විට දෙක ළඟින්ම තමයි අල්කයන්න ලියන්න අවශ්‍ය වෙන්නේ. භාෂා පහක්. පහක් කියන තැනත් පහ වෙනමයි අල්කයන්න වෙනමයි ලිවීම වැරදි ක්‍රමය. පහ ළඟින්ම අල්කයන්න ලිවීම තමයි නිවැරදි ක්‍රමය වෙන්නේ. 13 වෙනි රීතිය. කර කරන ලද කළ යුතු වැනි කරධාතුවෙන් ලැබෙන වචන වෙන් කර ලිවිය යුතුය. බලන්න ආහාර සූදානම් කර. ආහාර වෙනමයි සූදානම් කර කියන පදේ එකටමයි ලියලා තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් සූදානම් වෙනමයි කර කියන පදය වෙනමයි ලිවීම තමයි නිවැරදි ක්‍රම ශිල්පය. සම්පාදනය කරන ලද. කරන ලද කියන පදය එකතු කරලා ලියන්නේ නැහැ. කරන ලද කියන පදය වෙන් කරලා ලියන්නේ කරන ලද වශයෙන්. ඉදිරිපත් කළ යුතු. කළ යුතු කියන පදය කළ යුතු කියන පද දෙක තනි පදයක් වශයෙන් ලියන්නේ නැහැ. කළ වෙනමයි යුතු වෙනමයි අපි වෙන් කරලයි ලිවිය යුතු වන්නේ. 14 වන රීතිය. ලබා දෙන, ලබා දීම, ලබා ගැනීම වැනි ලබ ධාතුවෙන් සම්බන්ධ වන පද වෙන් කර ලිවිය යුතුය. බලන්න වැරදි ක්‍රමය සහ නිවැරදි ක්‍රමය. වැරදියට ලියන විදිය තමයි උපදෙස් ලබා දෙන. ලබා දෙන කියලා තනි පදයකට ලියනවා. ඒක වැරදි. එහෙනම් ලබා දෙන කියලා පද දෙකක් වශයෙන් ලිවීම තමයි නිවැරදි ක්‍රමය. උපදෙස් ලබා දීම කියන පදේ ලබා වෙනමයි දීම වෙනමයි ලිවිය යුතුයි. තොරතුරු ලබා ගැනීම. ලබා ගැනීම කියලා එකතු කරලා තනි පදයක් වශයෙන් ලියන්නේ නැහැ. ඒ පද දෙක වෙන් කරලා තොරතුරු ලබා ගැනීම. එහෙනම් ලබා වෙනමයි ගැනීම වෙනමයි පද දෙකක් වශයෙන් තමයි ලියන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ලබා දෙන, ලබා දීම, ලබා ගැනීම ආදී පද ලියනකොට වෙන් කරලා ලිවීමට වග බලා ගන්න අවශ්‍යයි. පද බෙදීමේ 15 වෙනි රීතිය. පහත දැක්වෙන වර්ගයේ ක්‍රියාපදවල එන වෙයි වූ යන කොටස් ඊට මුලින් එන කොටසට එක්කොට ලිවිය යුතුය. වෙයි වූ කියන වචන එකතු කරලා ලියන්න ඕන. බලමු වැරදි ක්‍රමය සහ නිවැරදි ක්‍රමය දක්වලා තියෙන ඔබට පහසුයි තේරුම් ගන්න. වැරදි ක්‍රමය තමයි ඉගෙන් වෙයි කියන පද දෙක. ඉගෙන් වෙයි කියන පදේ වෙන් කරලා ලියන්නේ අපි තනි පදයක් වශයෙන් ඉගෙන් වෙයි කියලා ලියනවා. දැක් වෙයි කියලා වෙයි පදය වෙන් කරලන්නේ නැහැ. දැක් වෙයි කියලා තනි පදයක් වශයෙන් ලියනවා. පැවැත් වෙයි කියලා වෙයි කියන පදේ වෙන් කරන්නේ නැහැ. පැවැත් වෙයි කියලා තනි පදයකට ලියන්නේ. පෙන් වයි කියන වචනයත් එහෙමයි. පෙන් වෙනමයි වයි වෙනමයි ලියන්නේ නැහැ. පෙන් වයි කියන පද එකතු කරලා තනි පදයකට තමයි අපි ලියන්න ඕන. ඒ තමයි නිවැරදි ක්‍රමය. ඒ වගේම වූ කියන පදය කෙරෙහි දැන් අපි අවධානය යොමු කරමු. වූ කියන පදය ලියන විටත් වූ කියන පදය එකතු කරලා තනි පදයක් වශයෙන් ලිවීම තමයි නිවැරදි පද බෙදීම වන්නේ. ඉගෙන් වූ කියලා වූ වෙන් කිරීම වැරදි. ඉගෙන් වූ කියලා තනි පදයක් වශයෙන් ලිවිය යුතුයි. දැක් වූ කියලා වූ කියන පදය වෙන් කරන්න බෑ. තනි පදයක් වශයෙන් ලියන්න අවශ්‍යයි. පැවැත් වූ කියන තැනත් එහෙමයි. වූ කියන පදය එකතු කරලා පැවැත් වූ කියලා ලියනවා. ඒ වගේම තමයි පෙන් වූ කියලා වූ වෙන් කරලා ලියන්න හැකියාවක් නැහැ. පෙන් වූ කියලා තනි පදයක් වශයෙන් අපි ලිවිය යුතුයි. අද දිනේදී අපි පද බෙදීමේ වාක්‍ය රීති 15ක් සාකච්ඡා කළා. ඒ වගේම මේ හා සම්බන්ධ වෙනත් ව්‍යාකරණ කොටස් ඔබට අවශ්‍ය නම් ඒවා මා වෙත දැනුම් දෙන්න. එවිට ඉදිරියේදී මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා ඔබට ඉතා පහසුවෙන්ම රාජ්‍ය සේවා තරඟ විභාග ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා තිබෙන ගැටලු, ඒ වගේම යෝජනා, ඒ වගේම වෙනත් ව්‍යාකරණ කොටස් ඔබට කරගන්න අවශ්‍ය නම් ඒවත් මට දැනුම් දීමක් කරන්න. ඒ අනුව ඔබට අවශ්‍ය විදියට මම ඒ සියල්ලම සකස් කරලා පහසුවෙන් ඔබ වෙත පාඩම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අදට පාඩම අවසන් කරනවා. ඔබ හැම දිනාටම යහපත් අනාගතයක් වේවා.